Welcome to my birthday vlog. ඉතින් මුලින්ම happy birthday to me. අද මගේ birthday එක. අද දවසේ වැඩ ගොඩාක් plan කරලා තියෙනවා මම කරගන්න. දැන් වෙලාව 10:36යි. දැන් මම එළියට යන්න හදන්නේ. මම plan කරගත්ත වැඩ ටික කරගන්න. අපි බලමු ඒ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. දැන් මම මේ මුලින්ම යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන බෝධියට. මට හිතුණා මගේ බර්ත්ඩේ එක මේ පාර වෙනස්ම විදිහකට සමරන්න ඕනි කියලා. හැමදාම කරන්නේ පාටි දාලා ජොලි කරන එකනේ. මට හිතුණා මේ යන ගමන් මුලින්ම බෝධියට ගිහිල්ලා මං පහන් පූජා කරලා ගියොත් හොඳයි කියලා. ඉතින් මම මුලින්ම ප්‍රාර්ථනා කළේ මාව අවුරුදු 24ක් වෙනකන් උස්මහත් කරපු මගේ අම්මවයි තාත්තවයි ලෙඩ දුක් වලින් ආරක්ෂා කරලා යාළුව පරිස්සම් කරලා දෙන්න කියලා. ඒ වගේම තමයි මගේ හිතේ තියෙන පුංචි හීනත් එකින් එක හැබෑ කරගන්න බුදුහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ඉතින් මම ප්‍රාර්ථනා කළා. මේ අතරතුර කල්පනා කළා මේ අවුරුදු 24ක් ඇතුළත මගේ ජීවිතේ කොච්චරනම් හොඳ විදිහටත් නරක විදිහටත් වෙනස් වුණාද කියලා. පාලයක් මගේ බර්ත්ඩේ සෙද්දි මාත් එක්ක හිටපු මිනිස්සු නෙමෙයි දැන් මාත් එක්ක ඉන්නේ. ගිය අවුරුදු වල ළඟින්ම හිටපු මිනිස්සු දැන් මා ළඟ නෑ. ඒ වෙනුවට මට තව අලුත් අය හම්බ වෙලා තියෙනවා. ජීවිතේ හරි පුදුමයි. but it's okay. අවුලක් නෑ ඉතින්. දැන් නම් මම මේ ඇවිල්ලා ඉන්නේ විශේෂ වැඩකට. ඇත්තම කියනවා නම් මගේ දෙවනි පවුලේ අක්කටයි අයියටයි මල්ලිටයි ලන්ච් එකකට මම ඉන්වයිට් කළා. ඉතින් මම ඒගොල්ලන්ට කලින් කැෆේ එකට ගිහිල්ලා ඒගොල්ලෝ එනකන් තමයි මම මේ බලන් ඉන්නේ. දැන් ඔයාලා බලන ඇතිනේ කවුද මගේ දෙවෙනි ෆැමිලි එක කියලා. දෙවෙනි ෆැමිලි එක කියන්නේ ඉතින් මගේ ටීම් එක, මගේ ක්‍රූ එක. ඒ කියන්නේ කවි අයියයි, සපු අක්කයි, රවින්දු මල්ලි. එයාලා මගේ පවුලේම අය වගේ. මම එයාලා වැඩ කරන සේවකෙක් තමයි. ඒ වුණාට එයාලා මට කවදාවත් ඒක දැනෙන්නේ නැරලා නෑ. මට එයාලගේ මේ පවුලේ කෙනෙක්ට වගේ මාර ආදරෙන් සලකනවා. ඇත්තම කියනවා නම් මම හැමදාම කියනවා වගේ ලෝකේ ඉන්න හොඳම බොස්ලා දෙන්න ඉන්නේ මට කියලා. මට ඕන තැනක කටක් කරලා බය නැතුව කියන්න පුළුවන්. ඇත්තම කියනවා නම් ලෝකේ ඉන්න හොඳම බොස්ලා දෙන්න ඉන්නේ මට. මේ ඇතින ඔයාලට දර්ශනය වෙන්නේ කවිෂයයි, සපුණි අක්කයි, රවින්දු මල්ලි කැෆේ එකට ආපු විදිය. ඇත්තම කිව්වොත් මම පොඩි වෙලාවයි බලන් හිටියේ. ගොඩක් වෙලා බලන් හිටියේ නෑ. Hi. Hi. Happy birthday. Thank you. Happy birthday wish. Happy birthday සමහර දැක්කේ විශේෂයට. Thank you. Same to you. Happy birthday. Thank you. Same to you. ඔන්න දැන් තමයි ඉතින් plan එකේ හොඳම කොටස පටන් ගන්න. අපි ඒ තමයි එතනින් තියෙන්නේ. 42. මේවා තනිකර plan. මෙයාලට එකතු වෙලා නෙමීයක් වුණොත් කරන්න පුළුවන්. Happy birthday Chamari. Thank you අයියේ. Chamari, wish you happy birthday. මට ආයෙත් කියන්න තියෙන්නේ මේ වගේ ආදරයක් ලබන්න නම් ඇත්තටම මම මාර පින් කරලා තියෙනවා. මම මාර ලකී මිනිස්සෙක්. Happy birthday